පසුගිය සතියේ ගනුදෙනු අවසාන වෙද්දී කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය 22500 සීමාව පහු කරලා නව ඕල් ටයිම් හයි අගයක් වාර්තා කරලා තියෙනවා. 22600ත් ඉක්මවා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම අගය අන්තිම දවසේ වාර්තා වුණා. මේ වෙද්දී හැමතැනම මේ ගැන කතා වෙනවා. ඒ කියන්නේ සෑහෙන උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි බලමු මේ ඉස්සරහට තියෙන ආර්ථික වටපිටාවත් එක්ක මේ මාකට් එක කොහොම හැසිරෙයිද? තවදුරටත් මේක ඉහළ යන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේක මෙතනින් පස්සේ යම් කඩාවැටීමක් වෙන්න පුළුවන්ද? මොන වගේ පැත්තකට මේක යන්න පුළුවන්ද කියලා අපි සාධක ෆැක්ටර්ස් කීපයක් අරගෙන පොඩ්ඩක් මේ ගැන කතා කරමු. හැමදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. අපි මේකටම අදාළ දෙයක් පහුගිය සතියේ වීඩියෝ එකේදීත් කතා කරා. ඒ කියන්නේ පහුගිය අවුරුද්ද ඇතුළත ඊට විශාල වැඩිවීමක් කොටස් වෙළඳපොලේ වුණා. ඒ වගේ ලාභ එහෙම නැත්නම් කැපිටල් ගේන් හැමදාම ගන්න පුළුවන්ද කියලා දේ ගැන අපි කතා කරා පහුගිය සතියේ කොටසෙනුත්. ඉතින් ඒක බලපු නැති කෙනෙකුටත් ඒක බලලා අදහසක් ගන්න පුළුවන්. අපි මේක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලේ කොහොමද කියන දේ ගැන යම්කිසි අදහසක් ගන්න. අනිත් වැදගත් කාරණේ තමයි මේක buy sell hold recommendation එකක් නෙවෙයි. මේක මේ කරුණ ඔස්සේ ඔයගොල්ලොන්ගේ තවදුරටත් මේ ගැන අධ්‍යයනය කළා තම තමන්ගේ ආයෝජන තීරණ ගන්න කියලා මතක් කරනවා. මේ ඇසුරෙන් ඔයගොල්ලෝ මේ ආයෝජනය කළා ඔයගොල්ලන්ට ඊළඟ ලාභ පාඩු සඳහා අපි කිසිම වගකීමක් ගන්නෙ නැහැ. ඒක හින්දා ඔයගොල්ලොන්ගේ ආයෝජන තීරණ ගන්නකොට බුද්ධිවත්ම මේ කරුණු ගැනත් සැලකිලිමත් වෙලා තම තමන්ගේ වැඩිදුර ඇනලිසිස් කරලා ඔයගොල්ලන්ගේ ආයෝජන තීරණ ගන්න කියලා මතක් කරනවා. මේකෙදි මම මෙතන පෙන්නලා තියෙනවා පළවෙනි දේ විදියට මේ අපේ කලාපයේ තියෙන වර්තමානයේ වෙද්දී කලාපයේ කොටස් වෙළඳපොළවල් වල මාකට් P රේෂියෝ අගයන් ඔයගොල්ලන්ට පේනවා ඇති ලංකාවේ P රේෂියෝ එක සාමාන්‍යයෙන් දැනට යන්නේ 10 වගේ අගයක. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන කලාපේ අනිත් රටවලුත් එක්ක බැලුවම ලංකාව තාමත් යම්කිසි ආයෝජනය කරන්න අර අපි පොදුවේ කිව්වොත් අන්ඩර්වැලියු තත්ත්වයක කියන්නේ ආයෝජනයට අවස්ථාවක් තියෙන තත්ත්වයක තියෙනවා. මේක පිටින් බලලා පිටින් ආයෝජනයට එන කෙනෙක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම විදේශීය ආයෝජන වලට යම්කිසි මේ කලාපයේ අනිත් ඒවාත් එක්ක සසඳලා බැලුවන් පස්සේ යම්කිසි අවස්ථාවක් තියෙනවා රටේ තත්ත්වය ආර්ථික තත්ත්වය සහ අනිත් සාධක ඔවුන්ට අවශ්‍ය තත්ත්වයට සහ අවශ්‍ය ස්ටෑන්ඩඩ් වලට තියෙනවා නම් ඉතින් ඒ අනුව දැන් ගත්තොත් එහෙම අනිත් සාමාන්‍යයෙන් අනිත් කලාපයේ ළඟ අනිත් ඒ P ratio අඩුවට මාකට් P එක අඩුවට තියෙන රටවල් ගත්තම ඒගොල්ලොන්ගෙත් සමහර ප්‍රශ්න සහගත දේවල් හින්දා තමයි අඩු මට්ටමක තියෙන පාකිස්තාන් බංග්ලාදේශ ගත්තොත් ඒත් සමහර අස්ථාවරත්වයන් ආර්ථික අස්ථාවරත්වයන් සහ අනිත් දේශපාලන වශයෙන් යම්කිසි අස්ථාවර භාවයන් අරෝ මේවා හේතු හින්දා තමයි අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් ලංකාවට chance එකක් තියෙනවා. ලංකාවේ යම්කිසි ස්ථාවර මට්ටමක තියෙන නිසා වර්ධනයක් අත්පත් කරගත් ගනිමින් ඉන්න හින්දා යම්කිසි අපිට සුබදායක බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. කලාපයත් එක්ක සැසඳුවම ලංකාවට පිටින් එන ආයෝජකයෝ මේකට ආකර්ෂණය කරගන්න පුළුවන් වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම වුණොත් යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා මේක සතුරුදායක තත්ත්වයකට මාකට් එක තවත් යන්න. ඒක වෙන්නේ ඒ ආයෝජකයන්ගේ විශ්වාසය ඇතිවන තරමට තමයි ලංකාවේ ඒ ආර්ථික වටපිටාව ගැන සහ ස්ථාවරත්වය ගැන ඔවුන්ට යම්කිසි
ඇෂුවරන්ස් එකක් සහතිකයක් ගන්න පුළුවන් නම් තමයි ඒ වගේ දෙයකට පෙළඹෙන්නේ. ඉතින් ඒක හින්දා යම්කිසි අවස්ථාවක් තියෙනවා ඒ වගේ අය ආකර්ෂණය වුණොත් මේක තව දුරකට යන්න. ඊළඟට අපි බලමු මාකට් එක වර්තමානයේ සහ ඉදිරියට කොහොම වෙයිද කියලා කරුණු කීපයක් යටතේ කතා කරන්න. මුලින්ම ඉන්ට්‍රෙස්ට් රේට් එක ගත්තොත් එහෙම පහුගිය කාලය පුරාම ගත්තම පොලි අනුපාත අඩුවෙන ට්‍රෙන්ඩ් එකක් තමයි තිබුණේ. ඉතින් ඒ අනුව දැන් පොලි අනුපාත අඩු මට්ටමකට ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලය පුරාම මේ මාකට් එක ඉහළ යන්නත් ඉහළ යන්නත් හේතුනේ මෙන්න මේ වගේ දේවල්. මොකද ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු වුණාන් පස්සේ කොටස් වෙළඳපොළ පැත්තට ආකර්ෂණය වැඩි වෙනවා. ඉතින් අපිට මේ තත්ත්වය දිගට තව ටිකක් දිගට ওই විදියටම යයි කියලා අපි යම්කිසි කාලයක් ওই විදියටම යයි කියලා හිතන්න පුළුවන්. මොකද ආර්ථික ඒ කියන්නේ අපිට ආර්ථිකය ප්‍රසාරණය කරන්න එහෙම නැත්නම් ඉකොනොමි එක එක්ස්පෑන්ෂන් එකකට ගෙනියන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ දැනට වර්තමානයේ වෙද්දී. ඒක නිසා පොලි අනුපාත අඩු මට්ටමකට තියාගන්න එක අවශ්‍ය වෙනවා. ඒකින් හින්දා මේක මේ විදියට යම්කිසි කාලයක් තියෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මේක හින්දා වෙන්න පුළුවන් දේවල් තමයි මේ වගේ මට්ටමක ඉන්ට්‍රෙස්ට් රේට් එක තියෙනකොට යම්කිසි ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළඳපොළට අනිවාර්යයෙන්ම අලුතෙන් එනවා. ඊට අමතරව කොටස් වෙළඳපොලේ තියෙන සමාගම් වලටත් ගත්තම ඒගොල්ලොන්ගේ ලාභය වැඩි කරගන්න පුළුවන්. මොකද ෆයිනෑන්ස් කොස්ට් එක ඒගොල්ලොන්ට අඩු කරගන්න පුළුවන්. මොකද ඉන්ට්‍රෙස්ට් රේට් අඩු වුණාට පස්සේ ඒගොල්ලොන්ට ණයවලට ගෙවන්න තියෙන පොලිය අඩු වෙන හින්දා සාමාන්‍යයෙන් ලාභය වැඩි කරගන්න අවස්ථාව තියෙනවා මේ වගේ තත්ත්වයක් සාමාන්‍ය යම්කිසි කාලයක් තිබුණොත් එහෙම. අනිත් පැත්තෙන් ඉන්ට්‍රෙස්ට් රේට් එක අඩු මට්ටමක තියෙන නිසා කන්සම්ප්ෂන් එක වැඩි වෙන්නත් පුළුවන්කම තියෙනවා. මොකද ණය ලබා ගැනීම ඒ වගේ දේවල් වලින් පරිභෝජනයට වැඩි ඉඩක් හම්බෙන නිසා සමාගම් වල ලාභය ඒ පැත්තෙනුත් ඉහළ යන්න පුළුවන්කම තියෙනවා. මොකද මිනිස්සුන්ගේ මේ වගේ තත්ත්වයක් තුළ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යන්න යම්කිසි ප්‍රවණතාවයක් තියෙන නිසා. අන්න ඒ වගේ හේතු හින්දා සමාගම් වල ලාභය මේ වගේ සමාගම් වල ලාභය ඉහළ යාම තුළින් යම්කිසි තවත් මේ සමාගම් වල කොටස් මිලදී ගැනීම සඳහා යම් ආකර්ෂණයක් එන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක ගත්තොත් එහෙම ඉන්ෆ්ලේෂන් එක උද්දමනය ගත්තොත් එහෙම අඩු මට්ටමක තමයි තියෙන්නේ. සාමාන්‍ය 2% වගේ මට්ටමක තමයි මේ දවස්වල තියෙන්නේ මහ බැංකුවේ දත්තවලට අනුව. අනිත් පැත්තෙන් ලංකාව මේ IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න හින්දා ටාගට් ඉන්ෆ්ලේෂන් එකක් මේන්ටේන් කරගෙන යනවා මේ 5%ක. දැන් ඒක නිසා උද්දමනය යම්කිසි දිගු කාලීනව යම්කිසි කාලයක් යනකම් 0.5 අතර 100ට අඩු මට්ටමක තියෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේ තියෙන එක කම්පැනි වලටත් සාමාන්‍යයෙන් හොඳයි. කම්පැනි වලට යම්කිසි වර්ධනයක් වෙන්න උද්දමනයක් යම්කිසි ප්‍රමාණයක උද්දමනයක් අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් ඒ උද්දමනය ලොකු වගයක් නෙවෙයි හින්දා කන්සම්ප්ෂන් එකටත් ලොකු ඒ කියන්නේ මිනිස්සුන්ගේ පරිභෝජනයටත් ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. ඒ ස්ථාවර කුඩා වගයක තියෙන නිසා. ඒක නිසා අපිට මේකනොත් හිතන්න පුළුවන් යම්කිසි කාලයක් මේ සමාගම් වලට සුබදායක තත්ත්වයක් තියෙයි කියලා. ඊළඟ කාරණය තමයි ටැක්සස් බදු. පහුගිය කාලය තුළ යම්කිසි බදුවල වැඩිවීමක් වුණා. ඊට පස්සේ සාමාන්‍ය ලිහිල් කිරීමකුත් වුණා. ඒක ගත්තන් පස්සේ පුද්ගලික ආදායම් බදු ගෙවීමේ සීමාව ඉහළ දාපු නිසා යම්කිසි සහනයක් හම්බෙලා තියෙනවා මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන අයට. ඉතින් ඒවත් එක්කත් ඒක ඔවුන්ගේ පරිභෝජනය ඉහළ යන්න සහ අනිත් පැත්තෙන් සමාගම් වලට ලාභ වැඩි වෙන්න ඒක හේතුවක්
වෙන්නත් පුළුවන්. අනිත් කාරණේ තමයි දැන් ඉදිරියට එන්න තියෙන අයවැය මේ අවුරුද්ද තව දින කීපයකින් එන්න නියමිතයි. ඒකෙදිත් අලුතෙන් අලුතෙන් බදු පනවන්න අදහසක් නෑ කියලා ජනාධිපතිවරයා මේ මෑතකදි කියලා තිබුණා. ඒක අපි දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. අපිට හිතන්න පුළුවන් යන ප්‍රවණතාවයත් එක්ක යම්කිසි ලිහිල් කිරීමක් උනේ නැතත් අලුතෙන් බදු එහෙම පනවන්න නැති වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම වුණොත් ඒකෙන් එච්චර අපිට හිතන්න පුළුවන් ලොකු බලපෑමක් එන එකක් නෑ කියලා. ඊට පස්සේ ගත්තන් පස්සේ IMF ඇග්‍රිමන්ට් සහ ඩෙබ් රීස්ට්‍රක්චර් එක ගත්තන් පස්සේ ඒ IMF ප්‍රෝග්‍රෑම් එකේ IMF ඇග්‍රිමන්ට් එක එක්ක සාර්ථකව මේ වෙනකන් ලංකාව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා යම්කිසි සුබවාදී දේවල් ටිකක් වෙලා තියෙනවා. අනිත් එක ණය ප්‍රතිව්‍යුහගතකරණය ඒවත් සතුටුදායක මට්ටමක තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක තවදුරටත් යම්කිසි වර්ධනයකට ඉඩක් තියෙනවා මේ ඉදිරි කාලය තුලත්. ඊට පස්සේ ගත්තන් පස්සේ විදේශ ආදායම් විදිහට ගත්තම මේ ප්‍රධාන වශයෙන් එන්නේ ෆොරින් වර්කර් රෙමිටන්ස් එක. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් සහ අනිත් සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම් සහ එක්ස්පෝර්ට් වලින් ලැබෙන ආදායම්. මේකෙන් රෙමිටන්ස් විදේශගත ශ්‍රමිකයන් ගෙන් ලැබෙන මුදල් පහුගිය කාලය පුරාවටම යම්කිසි වැඩි වෙන ට්‍රෙන්ඩ් එකක් තමයි තිබුණේ. මොකද වැඩිපුර ප්‍රමාණයක් විදේශ රැකියාව සඳහාත් යනවා. ඊට අමතරව එවන මුදල් ප්‍රමාණත් වැඩි වෙලා තිබුණා. ඒකින්ද ඒකේ යම්කිසි වැඩිවීමක් තියෙනවා. අනිත් එක සංචාරක ව්‍යාපාරිනුත් ටුවරිස්ට්ලා එන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒකෙනුත් යම්කිසි වැඩිවීමක් වෙලා තියෙනවා ලැබෙන ආදායම් වල. ඉතින් ඒකත් එක්ක අනේ වගේ හේතු හින්දා රුපියල යම්කිසි ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ක්‍රෙඩිට් රේටින්ග්ස් රේටිං ඒජන්සි වලින් ලංකාවේ රේටින්ග්ස් ඉහළ දාපු අවස්ථා පහුගිය කාලේ වාර්තා වුණා. මේ මෑතකදිත් ෆිච් රේටිං එකෙන් ලංකාවේ සවරින් රේටිං එක CCC+ මට්ටමට ඉහළ දාලා තිබුණා. ඉතින් අන්න ඒ වගේ දේවලුත් බැලුවන් පස්සේ අපි අර මුලින්ම කතා කර මේ පිටින් මේ ආයෝජනවලට එන්න ඉන්න අයගේ කන්ෆිඩන්ස් එක අර ලංකාව ගැන තියෙන ඒ විශ්වාසය වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ රේටින්ග්ස් ඉහළ යාම තුල. මොකද විදේශීය ආයෝජකයෝ අන්න ඒ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් මුලින්ම බලන්නේ. අන්න ඒ වගේ දේවලුනොත් යම්කිසි ධනාත්මක දෙයක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊළඟට ගත්තම මේ අන්එම්ප්ලොයිමන්ට් රේට් එක පහුගිය කාලේ මේ ආර්ථික අර්බුද කාලේ සෑහෙන වැඩි වෙලා තිබුණා. ඒක ක්‍රමානුකූලව අඩු වෙලා යනවා කියලා දත්ත වාර්තාවල වාර්තා වුණා. ඉතින් ඒවත් එක්කත් ඒක ආර්ථිකයට හොඳ මට්ටමක් තියෙනවා සහ ඒක කම්පැනි වලටත් හොඳ මට්ටමක් තියෙනවා. ඊළඟට අන්තිම කාරණේ විදියට මම මෙතන දාලා තියෙන එක්ස්ටර්නල් ෆැක්ටර්ස් මේක තමයි අපි ගත්තන් පස්සේ ලංකාවෙන් පිටත සිදුවෙන දේවල් එක්ක බැලුවම ඒව කොහොමද මේ ලංකාවේ මේ ෂෙයා මාකට් එකට කොහොමද බලපාන්න පුළුවන් කියලා මේ යටතේ ගත්තන් පස්සේ ලෝකේ සාමාන්‍යයෙන් එක එක ගැටලුකාරී තත්ත්වයන් කීපයක් වාර්තා වුණා. එක පැත්තකින් යුද්ධ තත්ත්වයන් එහෙම තිබුණා. ඊට පස්සේ ඇමරිකාව සහ චීනය අතර යම්කිසි අර්බුදයන් ටිකක් තිබුණා. අන්න ඒ වගේ වෙළඳ අර්බුද ඔන්න ඔය වගේ දේවල් හින්දා ඒවයි බලපෑමකුත් යම්කිසි මට්ටමකට අපිට බලපානවා. ඒ අනුවත් ඉතින් කොටස් වෙළඳ පොළට තියෙන සමාගම් වලටත් සහ
පොදුවේ රටටම බලපාන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්. ඉතින් එන්න ඒකින්ද ඒක තමයි පොඩි අවිනිශ්චිතතාවයක් තියෙන්නේ. මොකද ඒව නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒක නිසා ඒ පැත්තෙනුත් යම්කිසි සුභවාදී සහ අසුභවාදී විදියට බලපාන්න පුළුවන් දේවල් වෙන්න පුළුවන්. එක පැත්තකින් එක්ස්පෝර්ට් වලට ප්‍රධාන වශයෙන් ගත්තම එක්ස්පෝර්ට් වලට ඒකෙන් සමහර බලපෑම් එනවා. අනිත් පැත්තෙන් ලංකාවේ තියෙන ගොඩක් සමාගම් ගත්තාන් පස්සේ අමුද්‍රව්‍ය ගොඩක් පිටරටින් ආනයනය කළා තමයි මේ ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කරන්නේ. ඉතින් ඒවට ඒ අමුද්‍රව්‍ය වල ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වුණාන් පස්සේ ඉතින් ඒ ගැනත් අපි ආයෝජනය කරනකොට පොඩ්ඩක් අපි ඒ ගැනත් හිතන්න වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි සාමාන්‍යයෙන් අපිට මාකට් එකට බලපාන ප්‍රධාන දේවල් විදියට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. තව සෑහෙන දේවල් මේකට බලපානවා. මේ සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානම මේ දැනට තියෙන වටපිටාව ආර්ථික වටපිටාවත් එක්ක කොහොමද මේක මොන අතට යන්න පුළුවන්ද කියලා අපිට මේ කරුණුත් එක්ක අපිට යම්කිසි අදහසකට එන්න පුළුවන්. ඒ අනුව බැලුවන් පස්සේ අපිට ගන්න පුළුවන් යම්කිසි සුබවාදී දේවල් ටිකක් තියෙනවා මේ මාකට් එක ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට යන්න තවත් ඉස්සරහට යන්න බලපාන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා කියලා. ඉතින් අපිට කියන්න බෑ මොන අතර යයිද කියලා. ප්‍රධාන වශයෙන් ගත්තාන් පස්සේ මිනිස්සුන්ගේ පරිභෝජනය සම්බන්ධ දේවල් වලට ඉල්ලුම වැඩි වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මොකද ඒ වගේම ඒක අපිට සංඛ්‍යාලේඛන වලින් බලා ගන්න පුළුවන්කම තිබුණා. පහුගිය කාලේ ආපු සංඛ්‍යාලේඛනත් එක්ක ලංකාවේ කන්සම්ප්ෂන් ලෝන් ඉහළ ගිහින් තියෙනවා ලොකු වගයකින්. ඒකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන ලීසින් ඒ වගේ දේවල් මේ වාහන ගෙන්නන්න පටන් ගත්තට පස්සේ ඊට අමතරව පර්සනල් ලෝන් ප්‍රමාණය ඉහළ ගිහිල්ලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් අන්න ඒවත් එක්ක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ ගිහිල්ලා කියලා අපිට යම්කිසි අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒවත් එක්ක සමාගම් වලට ලාභය උපයන්න තියෙන අවස්ථාව තවත් වැඩි වෙනවා මිනිස්සුන්ගේ. මොකද මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා කියන්නේ වක්‍රාකාරයෙන් ඒව සමාගම් වල ලාභ විදියට එනවා. තව දෙයක් තිබුණා කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එකට ඉෂුව කරපු ලෝන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මේවා ඔයගොල්ලෝ තවදුරටත් ස්ටඩි කරලා බලන්න මේවා කොහොමද මේ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම තමයි බෑඩ් ලෝන් ප්‍රමාණය අඩු වෙලා තිබුණා. පහුගිය කාලේ නන් පර්ෆෝමින් ලෝන් ප්‍රමාණය බැංකුවල වැඩි වෙලා තිබුණේ. ඒ ක්‍රමානුකූලව අඩු වෙන ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට සංඛ්‍යාලේඛන බැලුවම බලා ගන්න පුළුවන්කම තිබුණා. ඊට පස්සේ මතක් කරන්න ඕන දෙයක් තමයි මේකේ අර එක්ස්පෝර්ට් පැත්තේ යම්කිසි ප්‍රශ්න කීපයක් තියෙනවා. අර ස්වැට් ක්‍රමය අහෝසි කරලා තියෙනවා මට මතක විදිහට මේ මාසේ මුල වගේ ඉඳලා. ඒකෙන් යම්කිසි බලපෑමක් වෙලා තියෙනවා ඒ එක්ස්පෝර්ට් කරන අයට. සහ අනිත් පැත්තෙන් මේ මිල ගණනුත් අඩු වෙලා තිබුණා. ඒ කියන්නේ තේ වල මිල පවා යම්කිසි අඩු මට්ටමකට ඇවිල්ලා තිබුණා. ඒ ගැනත් පොඩ්ඩක් තවදුරටත් ස්ටඩි කරලා බලන්න. ඒ වගේ පැතිවල ආයෝජනය කරනවා නම් අනිත් දේවල් තමයි අන්නේ එක්ස්පෝර්ට් වලට අපි අර කතා කරපු එක්ස්ටර්නල් ෆැක්ටර්ස් ගොඩක් බලපානවා. ඉතින් අන්න ඒවත් එක්ක උච්චාවචනයන් වෙන්න පුළුවන්කම සෑහෙන්න තියෙනවා. අන්න ඒ වගේ ප්ලාන්ටේෂන් වලට තවත් බලපෑමක් වෙන්න පුළුවන් දෙයක් තමයි අර මේ වතු වල වැඩි වතු ආශ්‍රිත වැඩ කරන ශ්‍රමිකයන් වෙනුවෙන් දෛනික වැටුප 1750ක් දක්වා වැඩි කරනවා කියලා තියෙනවා මේ අවුරුද්ද අන්තිම වෙන්න කලින්. ඉතින් ඒකෙනුත් යම්කිසි සමාගම් වල ලාභයට බලපෑමක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවත් පොඩ්ඩක් තවදුරටත් අධ්‍යයනය කරලා බලන්න. ඒ වගේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි අද කොටසින් කතා කරන්න තිබුණේ. ඉදිරියට මාකට් එක කොහොම වේද කියලා අපි කරුණු කීපයක් අසුරෙන් කතා කරා. ඉතින් ඔගොල්ලෝ මේ වෙලාවේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් මෙන්න මේ දේවල් ගැන බලන එක ඊටාම වැදගත් වෙයි.
අනිත් දේ තමයි පහුගිය අවුරුද්ද ගත්තම සාමාන්‍ය 100%ක් විතර මාකට් එකේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඊළඟ අවුරුද්දෙත් මේක ඩබල් වෙලා අපි දාන ගාන ඩබල් කරගන්න පුළුවන් වෙයි කියලා අදහසින් එහෙම ආයෝජනය කරන්න එපා. මොකද මේ අපිට මේක මේ මාකට් එකක් කියන දේ අවිනිශ්චිතයි. අපිට සුබවාදී විදියට මේ දේවල් තිබුණට අපි හිතන රිටර්න් එකම ගන්න බැරි වෙන්නත් පුළුවන්කම තියෙනවා සමහර විට. අනිත් කාරණේ තමයි අපි මේකෙදි කතා කරේ පොදුවේ මේ යම්කිසි ෆැක්ටර්ස් කීපයක් ගැන කතා කර එක. ඉතින් අපි ආයෝජනය කරන්නේ තනි තනි කම්පැනි වල. ඉතින් ඒ තනි තනි කම්පැනි වල ආයෝජනය කරනකොට ඉන්වෙස්ට් කරනකොට ඒව ගැන හරියට බලලා ඉන්වෙස්ට් කරන්න. මොකද මේ දැන් මිල ගණන් සෑහෙන්න පහුගිය කාලය තුල වැඩි වුණු හින්දා ඉතින් ඒ සමහර ඒවා ඕවර්වැලියු තත්ත්වයේ තියෙන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් ඒකින් හින්දා අපිට මේ දිහා බලලා විතරක් මේ ඕන එකක දාලා මේ රිටර්න් එක ගන්න පුළුවන් කියලා හිතන්න බෑ. ඉතින් ඒකින් හින්දා තමන් ආයෝජනය කරන සමාගම මේ කරුණුත් එක්ක යනවද ඒකේ ඉස්සරහට කොහොම වෙයිද කියලා බලලා ඒ තමන් ආයෝජනය කරන සමාගම් තෝරගෙන ඒකෙන් රිටර්න් එකක් ගන්න. එමනම් තවත් කොටසකින් නැවත හමු වෙමු. ස්තුති සම්බන්ධ වුණාට සියලු දෙනාටම සුබ දවසක්.